අයිබෝන් හැමෝටම ඉතින් අද මම අරගෙන ආවේ ස්මාර්ට් LED ස්ට්‍රිප් ඩිවයිස් එක. ඉතින් මේ තියෙන ඩිවයිස් එක. ඉතින් මේ ඩිවයිස් එකෙන් අපිට ප්‍රයෝජන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඕනනම් අපිට RGB පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් cool light warm white විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් cool light warm white වල පාවිච්චි කරනවා නම් මේකේ channel දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි ෆෝන් එකට කන්ෆිගර් කරාට පස්සේ අපිට මේ දෙක වෙන වෙනම ඕපන් කරන්න පුළුවන්. ඒ කියන්නේ රූම් එකට මේක සවි කරොත් එහෙම රූම් එකේ අපිට සර්කිට් දෙකකට සවි කරන්න පුළුවන්. එකම ඩිවයිස් එක සර්කිට් දෙකකට හයි කරන්න පුළුවන් LED. ඉතින් මේකේ තියෙනවා මේ විදිහට පළවෙනි එක තියෙනවා ප්ලස්, ඊළඟට RGBW මේ වගේ හතරක් තියෙනවා. ඉතින් cool light warm white සවි කරන්න පුළුවන්. තව cool light warm white channel 1 2 කියලා දෙකක් තියෙනවා. ඉතින් මේක low voltage තමයි දුවන්නේ. මේ පැත්තේ අනිත් පැත්තේ තියෙනවා plus minus. ට්‍රාන්ස්ෆෝමර් එකක් කරා 8 volt ඉඳන් 24 volt වෙනකන් අපිට දෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන LED එකේ විදිහට තමයි මේ පැත්තට පවර් දෙන්න ඕන. ඒ කියන්නේ අපි 12 volt පාවිච්චි කරනවා නම් මෙතන 12 volt තමයි දෙන්න ඕන. 24 පාවිච්චි කරනවා නම් මෙතන මේ පැත්තටත් අපි ඉන්න එකට 24ම තමයි දෙන්න ඕන. ඉතින් දැන් බලමු අපි මේක කන්ෆිගර් කරන්නේ කොහොමද? ෆෝන් එකේ කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? අපි කොහොමද මේක ෆෝන් එකේ පෙන්වන්නේ කොහොමද? ඉතින් RGB වලට අපිට කලර් ෂේඩින් පෙන්වන කලර් ඕන කලර් එකක් අපිට දාගන්න පුළුවන්. cool light warm white dimmer මේක dimmer එකක්. ඒ කියන්නේ මේක dimmer කරන්නත් පුළුවන් අපිට රැයට එහෙම වුණොත් එහෙම අපිට එළිය වැඩි වගේ නම් අපිට අඩු කරගන්න පුළුවන් ෆෝන් එකෙම. සිවිලිම ඉතින් මෙන්න මේ වගේ විදිහට තමයි ගහ ගන්න ඕන. ඉතින් මේක තාම ඉවර කරලා නැහැ. අපි LED එකේ වැඩේ ඉවරයි දැනට. මේ කර්ව් එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැනටමත් ඉතින් මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා මම දැනට කරන්නේ අකාර කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මෙන්න මේ වගේ ගෙදරකට අපි කර්ව් එකක් ගහගත්තොත් හරි ලස්සනයි සිවිලිම. ඉතින් මේකට RGB දාන්නත් පුළුවන්. අපි දැනට පාවිච්චි කරලා තියෙන warm white එක විතරයි. ඉතින් white එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන අපේ cool light එකයි warm white එකයි app එකේ පෙන්වන හැටි. ඉතින් මේ single channel කරලා තියෙනවම එතකොට එකයි පෙන්වන්නේ. මේ රවුම කරකවල අපිට dimmer කරගන්න පුළුවන්. ඒ කියන්නේ percentage එක කීයක් තියෙනවද එහෙම හදා ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහින් තියෙනවා එක එක color දාන්න පුළුවන් විදියට. ඒ කියන්නේ warm white cool white එකෙත් color දාන්න පුළුවන්. color කියන්නේ warm white cool white color. එතකොට අපි දැන් මේක app එකේ ඇතුළට ගිහිල්ලා බලමු මේ device එකේ ඇතුළට. ඇතුළට ගියාම අපිට තියෙනවා device card option එක. ඒකෙන් අපි යනවා setting එකට. setting එකට ගියාට පස්සේ තියෙනවා අපිට mood එක change කරගන්න. يعني RGB mood නම් RGB mood, dual color නම් dual color දාන්න පුළුවන්. දැනට ඉතින් app එක ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම RGB දා ගන්නවා. මොකද මම RGB එක නෙමෙයි සවි කරලා තියෙන්නේ. يعني app එකේ කොහොමද පෙන්වන්නේ? මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒක ඕන කලර් එකක් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකෙත් අර විදිහටම dimmer තියෙනවා, dimmer එක තියෙනවා. ඒකට ඒ RGB එකත් අපිට warm white cool light දාගන්න පුළුවන්. මේ ඔප්ෂන් දෙකම තියෙනවා. ඉතින් දැන් බලමු අපි මේක මං කිව්වනේ ඔයාලට මේක dual channel module එකක් කියලා. ඉතින් ඒක දාන හැටි බලමු. මේ තියෙන්නේ අපිට light 1 2 කියලා දෙකම දාගන්නත් පුළුවන් මේකේ. අපි දෙකම ඇප්ලයි කරොත් එහෙම අපිට channel දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ switch දෙකක්. දැන් මම දෙකම දා ගන්නවා. මොන බලන්න. එතකොට අපිට light 1 light 2 කියලා channel දෙකක් හම්බ වෙනවා. ඉතින් දැන් මේ අලුතෙන් එන LED strip වල අපිට ගන්න පුළුවන් කඩෙන් මිලදී ගන්න පුළුවන් cool white එකයි warm white එකයි දෙකම එකට එන එකක්. එතකොට ඒකේ වයර් තුනක් එනවා. එකක් plus එක, එකක් cool white, අනික warm white. ඉතින් plus එකට කනෙක්ට් කරලා අපේ cool white එකටයි warm white එකටයි ස්ටිප් දෙකක් සවි කරොත් එහෙනම් අපිට දෙවිදිහකට පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් මේක ඇඩ් කරගන්න හැටි ඔයාලා දන්නවා. අපේ අකාර ඇප් එකට ගිහිල්ලා ඒකේ ප්ලස් මාක් එකේ බුවට පස්සේ ඇඩ් ඩිවයිස් එනවා. ඊට පස්සේ අපි අකාර LED ස්ට්‍රිප් ඩිවයිස් කියන එක සිලෙක්ට් කරාට පස්සේ අපේ ඩිවයිස් එකේ තියෙන පොඩි බටන් එක ඒක ඔබපුවාම ඔටෝමැටිකලි අපේ ෆෝන් එකට මේක කම්පික වෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එක අරන් ආවා S100 පැනල් එක. එන්නේ වගේ පැනල් එකක් තියෙනවා නම් මේ ඩිවයිස් එක මේ පැනල් එකට දාගන්න පුළුවන්. ඉතින් දැනටමත් ඔයාලා මෙන්න මේ වගේ පැනල් එකක් තියෙනවා නම් මේ තියෙන කර්ව් ලයිට් එක. ඉතින් මේ වගේ පැනල් එකක් තියෙනවා මෙන්න මේ විදිහට අපිට කස්ටමයිස් කරලා ඉවරලා රූම් එකක එන්ට්‍රස් එකට වගේ දාගන්න පුළුවන් මේක. ඉතින් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. එතකොට අපිට ඔන් ඔෆ් කරගන්න ඩිමර් කරන්න පුළුවන් මේ ලයිට් එක. ඉතින් හැමෝටම ස්තුතියි මගේ මේ වීඩියෝ එක නරඹුවාට. ඉතින් ඔයාලත් මේකෙන් ඔයාලගේ ගෙදරත් ස්මාර්ට් කරගන්න කිසියම් අදහසක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ස්තුතියි ඉතින් හැමෝටම මගේ වීඩියෝ එක බලුවාට. ඉතින් ඉදිරියටත් මේ වගේ ස්මාර්ට් වීඩියෝ අරගෙන එන ගමන් මම ඉතින් ලංකාවට ගැලපෙන ඩිවයිස් උත් ගේනවා. ඉතින් මේවා ටිකක් ගණන් ඩිවයිස් 10000ක් 12000ක් විතර වගේ වෙනවා. ඉතින් ලංකාවටත් මේ වගේ පොඩි පොඩි ඩිවයිස් තියෙනවා මං ගාව. ඉතින් ඒවත් මම අරගෙන එනවා. ඒ කියන්නේ රුපියල් 1000කට 2000කට වගේ ගන්න පුළුවන් ඩිවයිස් මම අරගෙන එනවා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. bell button එක all කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට ඒ වීඩියෝ එක notification එකක් විදියට එන්නේ. ඔයාලා all දාලා තිබ්බොත් විතරයි. ඉතින් මගේ වීඩියෝ බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමු ගන්නවා. හැම දිනකටම සුබ දිනයක්.